friends, අද ගේන වීඩියෝ එක විශේෂ වීඩියෝ එක මටයි හස්බන්ඩ්ටයි ජෙන්ඩර් රිවීල් පාටි එක ගත්තා අපි 2025 අගෝස්තු 2 වෙනිදා. මගේ වියෝජී ඩොක්ටර් තමයි ඩොක්ටර් අජිත් රාජපක්ෂ. ඉතින් ඩොක්ටර් මට ලියලා දුන්නා ජෙන්ඩර් එක එන්වලොප් එක දාලා. ඊට පස්සේ මයි හස්බන්ඩුයි ගියා පාටි බී ෂොප් එකට පාටි එකට ඕන කරන අයිටම්ස් ගන්න. ඊට පස්සේ අපි කිව්වා එතන හිටපු සෙලර්ට එන්වලොප් එක ඕපන් කරලා බලන්න අපි දෙන්නට පේන්නේ නැති වෙන්න. ඊට පස්සේ ජෙන්ඩර් එකට අදාළව අයිටම් එක සිලෙක්ට් කරලා දෙන්න කියලා අපි සෙලර්ට කිව්වා. මම ආසම කෑමක් තමයි බ්‍රවුනීස්. ඉතින් කොහොම හරි අපි පාටි එකට බ්‍රවුනීස් අරගෙන ගියා. ඉතින් ඒ දවසේ මාර විදියට එක්සයිට් වෙලා හිටියේ මොකද අපි දෙන්නම දැනගන්න බලාපොරොත්තුෙන් හිටියේ ජෙන්ඩර් එක මොකක්ද කියලා. අපි බ්‍රවුනීස් ගත්තේ ට්‍රීට්ස් ඇන්ඩ් ස්ටෆ් කියන ෂොප් එකේ. මේ තියෙන්නේ බ්‍රවුනීස්. ඉතින් කොහොම හරි අපි පාටි බී එකෙන් පාටි එකට ඕන කරන අයිටම්ස් ගත්තා. මගේ ප්‍රගීත්ගේ ෆැමිලිස් වල කට්ටිය එන්න කලින් අපි දෙන්න මෙන්න මේ විදිහට ඩෙකරේට් කරා. මේ විදිහට තමයි අපි ඩෙකරේට් කරේ ජෙන්ඩර් රිවීල් පාටි එක. මේ හැම දෙයක්ම ජීවිතේ මතක සටහන්. ඉතින් අපේ බබා ඉපදුනාට පස්සේ එයාට උනත් පස්සේ කාලෙක බලන්න පුළුවන්. ඒ වගේම බ්‍රවුනීස් ඩෙකරේට් කරා බ්ලූ ඇන්ඩ් පින්ක් වලින්. අපේ බබා දුවෙද්ද පුතෙක්ද කියලා දැන් ගෙස් කරන්න තමයි යන්නේ. මම හිතන්නේ පුතෙක් කියලා. මම ඕන එකක්. පුතෙක් හරි දුවෙක් හරි. මමත් ඒකම තමයි දෙන්නේ. පුතෙක් කියලා තමයි හිතන්නේ. මං හිතන්නේ පුතෙක්. පුතෙක්. මම හිතන්නේ පුතෙක්. මං හිතන්නේ දුවෙක්. මං හිතන්නේ පුතෙක් කියලා. මමත් හිතන්නේ පුතෙක් කියලා. මං හිතන්නේ දුවෙක් කියලා. මං හිතන්නේ පුතෙක් කියලා. පුතෙක් තමයි. මම නම් හිතන්නේ ඇත්තටම පුතෙක්. මම නම් හිතන්නේ මල්ලි කෙනෙක් තමයි. මම නම් හිතන්නේ මල්ලි බබෙක් කියලා. ඔන්න ඉතින් අපි රෙඩි වෙලා ඉන්නේ බබාගේ ජෙන්ඩර් එක මොකක්ද කියලා බලන්න. Ten, nine, eight, seven, six, five, four. ඔන්න ඔය විදිහට තමයි අපි ජෙන්ඩර් එක දැනගත්තේ. ඉතින් අපි ගාවට එන්නේ පුතෙක් බේබි බෝයි. විශේෂම දේ මට ඉන්නේ අක්කලා දෙන්නයි නංගි. ඒ කියන්නේ 4 sisters. ඉතින් හැබැයි අපේ ලොකු අක්කටත් ඉන්නේ පුතෙක්, චූටි අක්කටත් ඉන්නේ පුතාලා දෙන්නේ. ඉතින් මට දැන් පුතෙක් තමයි හම්බෙන්න ඉන්නේ. ඉතින් මගේ හස්බන්ඩ්ගේ ෆැමිලිස් දෙකේම කට්ටියත් එක්ක අපි මේ පාටි එක සෙලිබ්‍රේට් කරා ලස්සන මතක සටහනක් විදිහට. ලස්සන වීඩියෝස් ටිකක් ගත්තා ෆැමිලිස් වල කට්ටියත් එක්ක. ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. It's a boy! මේ තමයි මගේ ප්‍රෙග්නන්සි ජර්නල් එක.
ඉතින් මං ප්‍රෙග්නට් කියලා දැනගත්තට පස්සේ මම මේ ජර්නල් එක ලියන්න පටන් ගත්තා විශේෂ මතකයන් විශේෂ අවස්ථාවන්. ඉතින් මං ඔයාලටත් කියනවා මෙන්න මේ විදිහට ප්‍රෙග්නන්සි ජර්නල් එකක් පටන් ගන්න. ඒ කාලෙදි මාරම හිතට රිලැක්ස් එකක් දැනෙනවා. ඒ වගේමයි මෙමරි එකක් විදිහට ඔයාලට තියාගන්න පුළුවන්. ඉතින් පස්සේ කාලෙක අපේ බබාටත් ඒ අවස්ථාවන් ෂෙයා කරගන්න පුළුවන්. බස් එකක් ස්කූල් බස් එකක් තියෙනවා පුතේගේ සෙට් එකට වෙනම දානවා. ඒක. ඒ ළමයි සෙට් එකේ එදා දවසේ ගත්ත ලස්සන මෙමරීස් ටිකක්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. Bye bye.